රයිට් එතකොට දැන් අද අපි පටන් ගන්නවා මේ 28 ළමයින්ට මේ තියරි ටික පටන් ගන්නවා. තියරි ටික පටන් ගන්නවා කියලා කියන්නේ දැන් පළවෙනි පාඩම් වල තියරි ටික අපි පොඩ්ඩක් පටන් ගන්නවා YouTube එකේ ඒ ටික මූලිකව ඕන නිසා මොකද දැන් සමහර ළමයි 28 ළමයි A level කරනවද නැද්ද A level කරනවද නැද්ද කියලා එකෙත් ඉන්නවා. ඊට අමතරව A level කරනවා නම් මොකද්ද තෝරගන්න සබ්ජෙක්ට් එක වගේ දේවල් වලට මේ දවස්වල පන්ති වලට ඔළුව දදා බලන එක තමයි කරන්නේ. හරිද? දැන් ගොඩාක් ළමයින්ට ඔය ළමයි ගොඩාක් ඉන්නවා නම් හොඳයි වගේ අදහසක් තියෙනවා යන්න. හරිද? කොල්ලෙකුට නම් ඔය කෙල්ලෙක් ඉන්නවද කියලා බලා ගන්න. කෙල්ලෙකුට නම් තමන්ගේ ඉතින් අර ෆැෂන් එහෙම අනෙමේ ටිකක් කාට හරි පොඩ්ඩක් පෙන්වන්න. ඒ වගේ පොඩි ලයින් එකක් ගහන්න පුළුවන් පන්තියකට තමයි ඉස්සල්ලාම කොහොමත් පිරිස ඇදෙන්නේ. ඒක රැල්ල නිසා. ඊට පස්සේ පසු කාලීනව ඉතින් අවුරුද්දක් විතර ගිහිල්ලා හොම්බෙන් යනකොට ඔන්න එම්මෙන් වෙන පන්ති හොයන්න ගන්නවා. හරිද? ඒ වගේ අනම්මනම් කතන්දරෝවා තියෙන. ඉතින් හැම අවුරුද්දෙම වෙන කතන්දරෝවා ඉතින් සාමාන්‍ය දේවල්. කොහොම නමුත් මේ යුගයේ දැන් ඕගොල්ලෝ සංක්‍රාන්ති යුගයක් නිසා O level එක ඉවර කරලා දැන් ඊට පස්සේ A level එක කරන්න තමයි ලෑස්ති වෙන්නේ. අර කරන්නේ ෆවුන්ඩේෂන් කරනවා ෂෝට්කට් වගේ ලයින් වල නම් ඉන්න බෑ. ඉතින් තේරුමක්ම නැති දේවල් ඒවා. සමහර ළමයි ඉන්නවා මේ නෑ අපි A level කරන්නේ. ඒ කියන්නේ පොෂ් ලයින් එකක නෑ අපි A level කරන්නේ. අපි ෆවුන්ඩේෂන් කරලා රට යනවා. ඒ වගේ බයිලා ගහන උන් ඉන්නවා. ඒවා අහගත්ත සමහර මේ හොඳට ඉගෙන ගන්න පුළුවන් ඒ වුණොත් බයිලා ගහන්න ගන්නවා. ඊට පස්සේ යාළුවා එහෙම කරනවා කියලා. ඉතින් ඒ වගේ එකක් නෑ. හරියට A level ටික කරගනින්න මේ ඉස්සරහට යන්න උවමනාවක් තියෙනවා නම් ඔවා කරගත්තට පස්සේ තමුන්ට තේරෙවි අවුරුදු 35ක් 40ක් වෙද්දී මේ වෙලාවට ඒවා කරගත්තේ කියලා. හරිද? ඒ නිසා මේ ඉගෙන ගන්න බැරි වුණොයි කුසීත කම්මැලි වුණොයි මේ නිකන් මේ මොකද්ද ලෝකෙට රටට ජාතියට මේ නිකන් බඩකුයි කටකුයි වෙච්ච උන් තමයි ඉතින් ඔය ෆවුන්ඩේෂන් මොකක් හරි එකක් අමුණගෙන ගිහිල්ලා ඔය මොන හරි මේ මගුලක් කරන්නේ. ඒ අරන්නේ සාමාන්‍යයෙන් ඔලුවක් තියෙන දෙමව්පියන්ගේ ළමයි සහ මේ ඔලුවක් තියෙන එකෙක් නම් ඌ අනිවාර්යයෙන්ම මේ කරනවා A level. මොකෙන් හරි කවන්නේ කරනවා ආර්ට් වලින් හරි කරනවා. මොකද ආර්ට් කියන සයිඩ් එකත් හරියට ඉගෙන ගත්තා කියන්නේ යන්න පුළුවන් තැන් පැති ඕන තරම් තියෙනවා. එහෙම ආර්ට් කොමර්ස් අනම්මනම් කියලා බෙදන්න තරම් දෙයක් නැහැ. දැන් ලෝකේ ගෝලීකරණය වෙලා සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ. ඒවත් එක්ක මේ හැම විෂයකටම ඩිමාන්ඩ් එකක් තියෙනවා. Taman හරියට ඒක කරොත්. හරිද? සෝෂල් මීඩියා හැදිලා තියෙනවා. තමන්ගේ ස්කිල් එක තමන්ට මාකට් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ තමන් අතේ තමයි ගේම තියෙන්නේ. තමන් ඕන සබ්ජෙක්ට් එක තමන් කැමති සබ්ජෙක්ට් එක තෝරාගෙන කරන්න පුළුවන්. දැන් IT වගේ ඒවා ගත්තොත් එහෙම ICT වගේ ඒවා දැන් ගොඩාක් ළමයින්ට තියෙන පොදු ප්‍රශ්න ටිකක් මම මේ සෙෂන් එක පටන් ගන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරන්නම්. දැන් ඔය ගොඩාක් ළමයින්ට තියෙන ගැටලුවක් තමයි විශේෂයෙන්ම දැන් ICT කියන සබ්ජෙක්ට් එක A level වලට ඉසෙට් ස්කෝර් එක වැඩි හොඳ ඩිමාන්ඩ් සබ්ජෙක්ට් එකක් ලෝකෙ ඉස්සරහට තියෙන ඔය මේ මොනවාද ජොබ් ට්‍රෙන්ඩ් එක සහ මේ මාකට් එකේ බිස්නස් මාකට් එකේ වුණත් ඕපන් වෙන්නේ ඔක්කොම IT based ප්‍රොඩක්ෂන් සහ සර්විසස්. එතකොට දැන් ඒවත් එක්ක තමයි ළමයෙකුට ඉස්සරහට යන්න වෙන්නේ. එහෙම යනවා නම් අනිවාර්යයෙන්ම කොහොමත් මේ සිද්ධ වෙනවා ICT වගේ සබ්ජෙක්ට් එකක් එක්ක මේ බේස් එක හදාගෙන ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් සමහර ළමයි ICT කියන විෂයට බය ළමයි ඉන්නවා. අපෝ ICT නම් බෑ වගේ ලයින් එකක් ඉන්නවා. එහෙම එකක් නැහැ. ඔය දැන් ඉස්කෝලවල එහෙම අමුතු භූතයක් මවනවා. ඉස්කෝලවල කරන වැඩක් තමයි මේ මම දන්නේ ඒකයි එහෙම කරන්න කියලා මේ IT පන්තියේ ඉන්න ළමයි පිරිස අඩු කරගන්න එතකොට ලේසියෙන් උගන්වන්න පුළුවන් හින්දාද දන්නේ එහෙම කරන්නේ අමුතු භූතයක් මවනවා IT ICT O level ICT O level ICT කරන්න එපා ගණන් ගොඩාක් දැනගෙන ඉන්න ඕන එහෙම වගේ ලයින් එකක් ගන්නවා ගණන් වලට ලකුණු අඩුයි නම් එන්න එපා ඒ වගේ අමුතු බයිලා ගහන ඉස්කෝලක් තියෙනවා ඉතින් දැන් එහෙම කරන්න හොඳ නෑ මොකද දැන් ළමයිගෙන් අපිට ආරංචි වෙලා තියෙනවා එහෙම මේ සමහර ළමයි විෂය අතහරිනවා මේ ගණන් වලට ලකුණු අඩුයි නිසා ගන්න බෑ කිව්වා කියලා. එහෙම නෑ දැන් O level වල ඒ ළමයාට කැමති සබ්ජෙක්ට් එකක් තෝරගන්න අයිතිය තියෙනවා සහ ඒක ඒ ළමයාගේ choice එක නම් ඒක ගුරුවරයා දැනගන්න ඕනේ හරියට උගන්වන්න ඔළුවට ඒක දාන්න. හරිද? ඒ නිසා ඊට පස්සේ ඔය A level වලත් ඔය කතන්දරේ තියෙන එක විදිහෙන් මම ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් දැන් පාඩමට එන්න කලින් අද පළවෙනි දවසේ ඉඳලා පොඩ්ඩක් මොන හරි ඔය කතන්දර ටිකකුත් මම පොඩ්ඩක් කියන්නම් දැන්
උදාහරණයක් ගත්තාම දැන් සමහර වෙලාවල් වලදී දැන් ලොකුවටම තේරෙන දෙයක් තමයි මේ මොකද්ද මේ මෙහෙම සීන් එකක්. ඒ කියන්නේ දැන් සමහර දැන් ඔය මේ දැන් හිතන්නකෝ මොනවාද කොමර්ස් කොමර්ස් එක්ක IT කරන්න පුළුවන්ද කියන එක. කොමර්ස් එක්ක ICT කරන එක අවුල්ද හොඳයිද නරකයිද ඕක ලොකු කේස් එකක් දැන්. හරිද? මතක තියාගන්න දැන් ඕගොල්ලන්ට කොමර්ස් එක්ක ඉකෝන් හරි ආර්ථික විද්‍යාව එහෙම නැත්නම් BS business studies හරි අතාරින්න පුළුවන්. accounts අනිවාර්යෙන් කරන්න ඕනේ. business studies හෝ ඉකෝන් අතහැරලා ඒ වෙනුවට ICT තෝරගෙන කරන්න පුළුවන්. එතකොට වැඩේ කියන්නේ දැන් සමහර ඒත් පාසල් වල අමුතු භූතයක් මවනවා මේ ICTත් එක්ක කොමර්ස් කරපුවාම මේ ජයවර්ධනපුර ආරේමේ මේ මොනවාද මැනේජ්මන්ට් යන්න බෑ කියලා. එහෙම එකක් නැහැ. අනිවාර්යෙන්ම යන්න පුළුවන්. මොකද ඕනනම් මම ඊළඟ දවසේදී ඔයගොල්ලන්ට පෙන්වන්නම් ඔය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් දාලා තියෙන මේ පොතේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කෝසස් තෝරන පොතේ ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා වාණිජ්‍ය විෂයන් දෙකක් සමග මේ IT විෂය කරපු අයටත් ඒ සඳහා ඉල්ලුම් කරන්න සහ යන්න හැකියාව තියෙනවා. අනිත් එක දැන් අර ICT වගේ සබ්ජෙක්ට් එකක් ගොඩක් වෙලාවට මේ ඉසෙට් ස්කෝර් එක වැඩි නිසා කොමර්ස් සබ්ජෙක්ට් දෙකක් එක්ක IT කරා කියන්නේ කොමර්ස් ස්ට්‍රීම් එකම තමයි. එතකොට ස්ට්‍රීම් එක මාරු වෙන්නේ නැහැ. කොමර්ස් ස්ට්‍රීම් එකේම ඉසෙට් ස්කෝර් එක වැඩිපුර ස්කෝර් කරලා මේ අර මැනේජ්මන්ට් එකට රිංග ගන්න පුළුවන්කම chance එක වැඩි. ඉතින් ඔය සමහර වෙලාවල් වලට දැන් ඔය ළමයින්ගේ අනාගතය පොඩ්ඩක් සවුත්තු කරනවා සමහර ගුරුවරු සහ මේ උපකාරක පන්තිවල වුණත් මේ ඉකෝන් කියන සබ්ජෙක්ට් එක කරේ නැත්නම් වැඩක් නැහැ. නැත්නම් බිස්නස් ස්ටඩීස් කියන සබ්ජෙක්ට් එක කරේ නැත්නම් වැඩක් නැහැ. නැත්නම් කොමර්ස් සබ්ජෙක්ට් තුනක්ම කරොත් විතරයි යන්න පුළුවන් මේ මැනේජ්මන්ට් ෆැකල්ටි නැත්නම් යන්න බෑ. IT කරොත් යන්න බෑ වගේ බොරු කතන්දර කියනවා. ඒවා බොරු. සාමාන්‍යයෙන් ඇත්තටම ඕගොල්ලෝ හොයලා බැලුවොත් මම නැවත වීඩියෝ එකක් තව දාන්නත් හිතාගෙන ඉන්න ඉස්සරහට ඕගොල්ලන්ට ඉකෝන් හෝ බිස්නස් ස්ටඩීස් අතහැරලා ඒ වෙනුවට IT තෝරගෙන ඉහළ ඉසෙට් ස්කෝර් එකකට එන්නත් පුළුවන්. ඊට අමතරව මේ ඒකෙන් ඕගොල්ලන්ට මැනේජ්මන්ට් ෆැකල්ටි එකට යන්නත් පුළුවන්. ඕල් ලංකාවේ ඕනම කැම්පස් එක මැනේජ්මන්ට් ෆැකල්ටි එකට යන්න පුළුවන්. පිටරට ඇප්ලයි කරනවා නම් ඒ පැත්තෙනුත් අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔය ආර්ට් වගේ දේවල් එක්ක ලැන්ග්වේජ් එකක් හරිද? එහෙම නැත්නම් ඊස්තටික් සබ්ජෙක්ට් එකක් එක්ක වගේ IT කරොත් ඒ වගේ අවස්ථාවක මොකද්ද වෙන්නේ? ඒ වගේ අවස්ථාවක කිසි ප්‍රශ්නයක් නැහැ. IT related degree programs ගොඩකට apply කරන්න chance එක හැදෙනවා. දැන් මෙතන බලන්නකො දැන් කොමර්ස් එක IT කරන ළමයින්ට තියෙන වාසිය තමයි මේගොල්ලන්ට management degree වලට apply කරන්නත් පුළුවන්. හදිසියවත් ලකුණු අඩු වුණොත් IT related මේ ඒවට apply කරන්නත් පුළුවන්. ලකුණු තිබුණත් management යන්න කැමති නම් IT related මේ courses වලට යන්නත් පුළුවන්. එතකොට මේ option එක හැදෙනවා මෙතන. ඒ නිසා ඉතින් අර ඒ combination එකට යන එක හොඳයි. අර පරණ ගතානුගතික අර subject තුනේ එල්ලිලා ඉන්නේ නැතුව. ඊළඟට දැන් මෙතනින් ගත්තොත් එහෙම ආර්ට් කරන ළමයෙකුට හොඳ ඉසෙට් එකක් එහෙම හදාගන්න ඇත්තටම IT කරන එක වාසි. සහ ලෝකේ ඉස්සරහට අවශ්‍ය දෙයක් නිසා ලැන්ග්වේජ් එකක් එක්ක IT වගේ එහෙම කරොත් ඔන්න රට යන්න එහෙම chance එක හොඳට තියෙනවා. හරිද? එතනින් එහාට ඔය combine maths එක්ක combine maths එක්ක ICT කරන්නත් පුළුවන්. දැන් මේ ලංකාවේ විතරයි ICTත් එක්ක combine maths කරපුවාම මේ engineering faculty යන්න දෙන්නේ නැත්තේ. නැත්නම් වෙන රටවල් වල එහෙම ඇත්තටම දෙනවා. අපේ රටේ මොකක් හරි හේතුවක් නිසා එක්ක අත්වැරදීමක්ද මොකද්ද කියන්න බෑ. දෙන්නේ නැහැ. ඒක මං දැන් ඔය කොමර්ස් කතන්දරේ වගේ නෙමෙයි මේකේ එහෙම මේ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් සිවිල් ඉන්ජිනියරින් වගේ යන්න බෑ. හැබැයි දැන් ඔය maths එක්ක IT කරපුවාම හැදෙන වෙන job opportunities ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සිවිල් ඉන්ජිනියර් කෙනෙක් එහෙම නැත්නම් ඔය කවුද ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක් හොයන මුදලට වඩා ලොකු මුදලක් සාමාන්‍යයෙන් ලෝකේ වැඩිපුරම සල්ලි ගෙවන්නේ දැන් කම්පියුටර් සයන්ස් වගේ AI ඒ වගේ පැතිවල වැඩවලට data science එහෙම. එතකොට දැන් ඒ වගේ පැතිවලට ඇත්තටම යන්න මේගොල්ලන්ට මේ ඉඩ හැදෙනවා මේ subject combination එක කරපුවාම. සමහරට කැම්පස් ගියේ නැති වුණත් මේ හොඳ degree programs එහෙම තියෙනවා combined maths එක්ක IT කරපු ළමයින්ට.
කියන්නේ ලෝකේ ඉස්සරහට ඇත්තටම අවසානයේදී අපි අතට ගන්න මුදලනේ වැදගත් වෙන්නේ. එතකොට මේ මුදල වැදගත් වෙන නිසා සාමාන්‍යයෙන් ඉතින් IT related maths combination එකක් එක්ක ගියා කියන්නේ ලෝකේ සාමාන්‍යයෙන් ලක්ෂ 15න් 20න් උඩ සැලරි එකක් ගන්න පුළුවන් ජොබ් එකකට අත තියන්න පුළුවන්. හරිද? ලෝකේ පිටරට අනිවාර්යෙන් යන්න පුළුවන් කොහොමත් ඒ කතන්දර ටික තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔය මේ මෙන්න මේ කම්බිනේෂන් ටික තමයි මම පැහැදිලි කරේ. දැන් කෙනෙක් ඇහුවොත් එහෙම මේක කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ දැන් ඇත්තටම ළමයි දැන් බයෝ එක්ක මේ IT කිරීමක් කියලා එකක් අපේ සිලබස් වල නැහැ. එහෙම එකක් නැහැ. ඒ නිසා ඒක මම කතා කරන්න යන්නේ නැහැ. ඒ හැරෙන්න මේවා ටිකක් තියෙනවා. ආයෙ ඉතින් ටෙක්නේ. ආයෙ ටෙක්. ටෙක් වලත් වැදගත්ම විෂය තමයි ඉතින් ICT. අනිත් ඒවා වැදගත් නැහැ කියනව නෙමෙයි. නමුත් දැන් ටෙක් එක්ක ET හෝ BST කරලා IT කරන එක හොඳයි. මොකද මේ සබ්ජෙක්ට් ටික එකට යනවා ඒකයි. ET වල ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් ඊළඟට සයන්ස් ෆෝ ටෙක්නොලොජි කොහොමත් කරන්න ඕන. මේ අර ඒවත් එක්ක හොඳටම යනවා මේ මොකද දැන් වාහනයක් ගත්තත් සම්පූර්ණයෙන්ම මේ IT related. එතකොට බයෝටෙක් පැත්ත BST බයෝටෙක් පැත්ත ගත්තත් මේ එහෙමයි. දැන් මෙතන අපි කතා කරොත් එහෙම මේකට මේ කම්බිනේෂන් එක ඇතුළට එන්න පුළුවන් BST කරත් පුළුවන් ET කරත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ දෙපාර්ශවයටම මේකට එන්න පුළුවන්. මොකද BST වලටත් IT ඕන වෙනවා. ET වලටත් IT ඕන වෙනවා ඉස්සරහට ලෝකේ. ඒතර සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ඉස්සරහට යනවා නම් ඒ කම්බිනේෂන් එක තියෙන එක වටිනවා. ඒ නිසා ඕනම ළමයෙකුට ඔන්න මේ කරන්න පුළුවන්. කරන්න බැරි ළමයි ටික තමයි මම මේ පෙන්නුවේ බයොත් එක්ක කරන්න බෑ. ඒ හැරෙන්න මේ ඕන එකක් එක්ක කරන්න පුළුවන්. කරා කියලා කිසිම ළමයෙකුට වැරදීමක් වෙන්නෙත් නෑ. එකම දේ මෙන්න මෙතන ඉන්න අයට මම කිව්වා සිවිල් ඉංජිනේරින් සහ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් යන්න බැරි වෙනවා. ඒ හැරෙන්න අනිත් සියලුම ඩිග්‍රී වලට යන්නත් පුළුවන්. අනිත් එක මෙයාලට අර නැති වෙන දෙකට සාපේක්ෂව ඊට වඩා වටින වෙන ඔපචුනිටිස් ගොඩක් ඇරෙනවා. එතකොට දැන් මේවා මම කිව්වනේ දැන් කොමර්ස් IT කියන එක නම් හොඳටම ඔළුවට දාගන්න මැනේජ්මන්ට් යන්න පුළුවන්. ඉසෙට් ස්කෝර් එක වැඩි වෙනවා. ඒ නිසා ඉකෝන් හරි BS හරි අතහැරලා මේක කරන එක වාසි ඉස්සරහට. ජොබ් ඔපචුනිටිස් උත් ඇරෙනවා. ආර්ට් එක්කත් මම ඒකයි කිව්වේ මේ කතන්දර ටික. ඒ නිසා ඔය ටික පොඩ්ඩක් මේ රෆ්ලි ඔළුවේ තියාගන්න. මොකද මේ අද ඔය පාඩම් වැඩ ටික අපි පටන් ගන්න කලින් මම ඔය පැහැදිලි කිරීමක් කළේ. හරිද? මෙතනින් එහාට එතනින් එහාට දැන් අපි යමු පාඩමට. දැන් 28ට සම්බන්ධව මම මූලිකව දැනගත යුතු කරුණු කිහිපයක් අද පැහැදිලි කරනවා. 2028ට සාපේක්ෂව මූලිකව කළ යුතු කරුණු කිහිපයක් අද මම පැහැදිලි කරනවා. දැන් මූලික පාඩම් වල දේවල්. දැන් අපි නිකන් කතා කරොත් එහෙම අපි දැනගන්න ඕනේ මූලිකම දෙයක් තමයි මෙන්න මේ දත්තයක් එහෙම නැත්නම් data versus information කියන එක. right ඔහොම කතන්දරයක්. එතන දැන් ඕකෙදි ඉතින් ලොකු කතන්දරයක් නෑ. දැන් නිකන් හිතන්නකෝ මෙහෙම දෙයක්. මෙතන තියෙනවා මැද කම්පියුටර් එකක්. මෙතන තියෙනවා කම්පියුටර් එකක්. දැන් ඕගොල්ලෝ මේ විෂය ධාරාව පුරාවටම මේ කම්පියුටර් එකක් කියපුවාම මේ මොකද්ද කෙලින්ම ඔළුවේ මවා ගන්න එපා ලැප් එකක්. කෙලින්ම ඔළුවේ මවා ගන්න එපා ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක්. අතේ බඳින ස්මාර්ට් වොච් එකත් කම්පියුටර් එකක් තමයි. ඔටෝමැටික්ලි වැඩ කරන එයා කන්ඩිෂන් එකක් ගහලා තියෙනවා නම් කොහේ හරි යන්නේ ඒකත් කම්පියුටර් එකක් තමයි. ඕගොල්ලෝ කොහේ හරි තැනකට සුපර් මාකට් එකකට හරි shopping mall එකකට හරි යද්දි ඔටෝ ඇරෙන දොරක් තියෙනවා නම් එතනත් කම්පියුටර් එකක් තමයි තියෙන්නේ. හරිද? කවුරු හරි ඕගොල්ලෝ සල්ලි ගෙවලා බිල් එක print කරලා ඒක print වෙලා එනවා නම්
ATM machine එකක් වෙන්න පුළුවන්. billing printing machine එකක් වෙන්න පුළුවන්. ඒ ඕන එකක් computer එකක් තමයි. හරිද? ඒ නිසා මේ computer කියපුවාම මේක එක රාමුවක් තුල කොටු වෙන්න එපා. එතනින් එහාට එදිනදා හම්බෙන අසීමාන්තික උපාංග ප්‍රමාණයක් තියෙනවා පරිගණක තාක්ෂණයේ සහිත. ඒකට මේ හැම එකක්ම කම්පියුටර් තමයි. හරිද? ඒ මොකක් හරි මෙතන දැන් මේ අවස්ථාවේ අපි මේක හිතමු කැල්කියුලේටර් එකක් කියලා සරලවම මම නමුත් මෙතන ලියනවා කම්පියුටර් සිස්ටම් කියලා. ඒතර තමුන්ගේ ඔළුවේ පවතින්න ඕන මේ කියන්නේ මොකක් ගැනද? කැල්කියුලේටර් එකක් ඒ වගේ කතන්දරයක් කියලා. ඊට පස්සේ දැන් අපි ගත්තොත් එහෙම මෙතනින් අපි හිතමු නම්බර්ස් දෙකක් ඇඩ් කරන ගන්න. දැන් මම 3 and 7 කියලා නම්බර්ස් දෙකක් මේ කැල්කියුලේටර් එක ඇතුළට ඉන්පුට් කරනවා. right 3 and 7 කියලා නම්බර්ස් දෙකක් ඉන්පුට් කරනවා කම්පියුටර් එක ඇතුළට. ඊට පස්සේ මෙතනදි මේ දෙන්න අපි හිතමු එකතු වෙනවා 3 + 7. ඊට පස්සේ අපිට මේකේ ෆයිනල් අවුට්පුට් එක දෙනවා 10. එහෙනම් දැන් මේ පැත්තෙන් ඉන්පුට් වෙච්ච කට්ටිය මේගොල්ලන්ට මට කියන්න පුළුවන් data. එහෙම නැත්නම් දත්ත. මේ පැත්තෙන් ආපු උත්තරේට මට කියන්න පුළුවන් information. එහෙම නැත්නම් තොරතුරු. හරිද? එහෙනම් තමුන්ට පැහැදිලි වෙන්න ඕනේ සැකසීමකට භාජනය වෙච්ච නැති unprocessed raw facts ටිකක් තමයි data කියලා කියන්නේ. ඒවා process වුණාට පස්සේ නිර්මාණය වෙනවා information. information එකක් හැම වෙලාවෙම meaningful. හැම වෙලාවකම meaningful අර්ථාන්විතයි. නිකන් අපි මෙතන කතා කරමු මෙහෙම දෙයක්. දැන් මම කියනවා මෙයා meaningful කියලා. meaningful. එහෙම නැත්නම් අර්ථාන්විතයි. අර්ථාන්විතයි කියලා කියනවා. කවුරු හරි ඇහුවොත් මොකක්ද ඕකේ තියෙන අර්ථය කියලා ඉවරලා. ඕකේ අර්ථය තමයි දැන් මේ 10 හැදිලා තියෙන්නේ මේ දෙන්න එකතු වෙලා කියලා අපිට තේරෙනවනේ. අන්න අර්ථය. 3යි 7යි එකතු වුණොත් 10 කියලා එකක් හැදෙනවා. අන්න මීනින් එක. එතකොට දැන් මේ පැත්ත meaningless. දැන් මොකෙක් හරි ඇවිල්ලා මේ බෝඩ් එකේ 3යි 7යි කියලා ලියලා යනවා නිකන්. අර්ථයක් තියනවද නැහැනේ? meaningless. meaningless අර්ථයක් රහිතයි. අර්ථයක් රහිතයි. අනිත් එක මම දැන් මේ වීඩියෝ සීරීස් එකේ කරගෙන යන දේවල් මත ඕගොල්ලන්ට පුළුවන් නෝට් එක හිමීට හදාගෙන යන්න. මොකද සාමාන්‍යයෙන් ওই නෝට් එකක් කියන එකක් මිනිහෙක් වුණාම ලියන්න ඕන. දැන් මට මතකයි අපි පොඩි කාලේ සහ අපිටත් කලින් 80 ගණන් 70 ගණන් 60 ගණන් 50 ගණන් වගේ ගද්දී ඕවා පොත්වල තමයි ලියවේ. ඒ පොතක ලිවීම තුළ ළමයෙක්ගේ ඔළුවට යන දෙයක් තියෙනවා. ඒක නොදැනුවත්ව යනවා. හරිද? නැත්තම් තමුන් ගාව නිකන් මේ අහස උසට මේ නිබන්ධන ගොඩක් තියෙනවා ටියුට් ගොඩක්. අස්සේ ඔළුවේ මොකුත් නැහැ. ඇහුවොත් එහෙම රයිට් නෝට් ටික හරි නෝට් ටික ඔක්කොම තියෙනවා. නෝට් ටික තිබුණාට ඔළුවේ මොකුත් නැහැ. හරිද? ඒ නිසා ඒක හරියන්නේ නැහැ. ඒ ක්‍රමවේදය හරියන්නේ නැහැ. තමුන් නිශ්චිත ලස්සනට හරියට නෝට් එකක් හදාගෙනත් යන්න ඕනේ මේ කරුණු සම්බන්ධව. හරිද? ඊට අමතරව මම අතිරේක සමහර ඒ කියන්නේ ඕගොල්ලන්ට වෙනත් ආකාරයක නිබන්ධන යම්කිසි ප්‍රමාණයකින් සැපයීමක් සිද්ධ කරන ඉදිරියේදී ඒවා මේ සම්පූර්ණ තනි gediya පිටින් නෝට් නෙමෙයි ඒකේ මම වෙනස් ආකාරයකට ඒ ටික සකස් කරලා දෙනවා. ඒ හැරුණාම මම නෝට් එකක් සම්පූර්ණයෙන් දුන්නා වුණා. මේ වීඩියෝ සීරීස් එකත් එක්ක වෙනම මම ඕගොල්ලන්ට ලයිව් නෝට් එකක් හදාගෙන යවනවා. ඒතර තමුන්ට තේරෙන්න ඕනේ දැන් මෙතන මම මේ උගන්වලා තියෙන කරුණුත් එක්ක පදනම් වෙලා නෝට් එක හදාගන්න ලියා ගන්න අවශ්‍ය කොටස් ටික මම කියනවා. මෙන්න මේ ටික නෝට් ඩවුන් කරන්න කියලා. ඒතර CR පොතක් වගේ තියාගෙන තමන්ට පුළුවන් ඒ ටික නෝට් ඩවුන් කරගන්න. මොකද මේ ලිවීම සහ ඇඳීම තුල
කිසියම් දෙයක් තමන්ගේ ඔළුවට යන නිසා. හරිද? නැත්නම් අන්තිමේදී පොත් ටිකක තියෙනවා. print කරපු පොත් ටිකක් තියෙනවා තමන් ළඟ ඔළුවේ හිස් මොකුත් නැහැ. පොල්. එහෙම බෑ. හරි ඊට පස්සේ දැන් මෙතන අර්ථයක් රහිතයි කියලා මම කිව්වා. ඇයි ඒ මොකෙක් හරි ඇවිල්ලා මේක ඇතුලේ 3යි 7යි කියලා ලියාගෙන ගියා කියලා දැන් මොකක්වත් අර්ථයක් නැහැනේ මේකේ. තව මට ගන්න පුළුවන් මේක සැකසීමට භාජනය වෙලා නැහැ කියලා කියන්න පුළුවන් මට. හරිද? unprocessed. unprocessed. අනිත් එක තමයි දැන් සමහර මේවා කටපාඩම් කරන්න යනවා ඒවා අවශ්‍ය නැහැ. නිකන් ඔළුවේ ධාරණය කරගන්න කතන්දරේ. සැකසීමට භාජනය නොවී ඇත. එතන මේවා අනිත් පැත්තෙන් processed data කියලා ලිව්වත් කමක් නැහැ. ඒ කියන්නේ සැකසීමට භාජනය වූ දත්ත ඔය විදියට. තව මොනවද අපිට නිකන් කියන්න පුළුවන් තව මොනාරි? දැන් කවුරු හරි ඇහුවොත් එහෙම මොනවද තොරතුරු කියලා කියන්නේ processed data. සැකසීමට භාජනය වූ දත්ත තමයි තොරතුරු කියලා කියන්නේ. information කියලා කියන්නේ. හරිද? කොහොම දැනගන්න මේ වගේ මහා ලොකුවට මේ ලොකු කතන්දර නෑ. සරලව මේ වගේ උදාහරණයකින් සරලව මේක තේරුම් ගන්න. හරිද? ඊට පස්සේ අපි නිකන් බලමු මේ දැන් මෙහෙම කතන්දරයක්. දැන් ওই data කියන ඒවා තව කොටස් වර්ග දෙකකට බෙදෙනවා ඇත්තට. දැන් ඕගොල්ලන් ඇත්තටම නෝට් එකක් දා ගන්නවා නම් මෙතනින් වගේ මෙන්න මේ ටික සාමාන්‍යයෙන් දාගත්තා නම් හරි මූලික වශයෙන් පළවෙනි පාඩමේ දැනගන්න ඕනේ ප්‍රධාන කරුණක් තමයි ඕක. හරිද? ඒ නිසා මේක මේ ආකාරයෙන් ඕගොල්ලන්ට දාගන්න පුළුවන් නම් හරි නෝට් එක දත්ත මොනවද තොරතුරු මොනවද කියලා දාගත්තා නිකන් රෆ්ලි මේ වගේ කතන්දරේ දාගත්තා. හරිද? හරි ඊට පස්සේ අපි යමු දැන් ඔතන තව ඔය data එකක් ගත්තාම data එකක තියෙන ආකාර දෙකක්. හරිද? දැන් data එකක් ගත්තාම දත්තයක් ගත්තාම ඒවා ආකාර දෙකකින් තියෙනවා. එක ආකාරයක් තමයි qualitative. qualitative කියලා කියන්නේ ගුණාත්මක. ගුණාත්මක දත්ත. qualitative data. තව වර්ගයක් තියෙනවා quantitative. quantitative කියලා කියන්නේ ප්‍රමාණාත්මක. right ප්‍රමාණාත්මක. එතන දැන් qualitative කියන ඒවාට නිකන් මම example එකක් කිව්වොත් එහෙම qualitative කියන ඒවාට example එකක් දුන්නොත් එහෙම මට දෙන්න පුළුවන් මොනවද? අපිට කියන්න පුළුවන් appearance. appearance එක පෙනුම. දැන් පෙනුම පෙන්වන්න පුළුවන් ද අංකයකින්? මෙයාගේ පෙනුම 10න් 8යි. මෙයාගේ පෙනුම 10න් 4යි. එහෙම කියන්න බෑ. ඒ කියන්නේ numerical value එකකින් පෙන්වන්න බෑ. සංඛ්‍යාත්මක අගයකින් ඒකක් පිළිබඳව විශ්ලේෂණය කරන්න බෑ. appearance. තව ගත්තොත් color වර්ණය. මෙයාගේ රතු පාට 42යි. මෙයාගේ කොළ පාට 66යි. ඒ වගේ කියන්න බෑ. color. තව මොනවාද? දැන් emotions
emotions ඒවා හැඟීම් වගේ ඒවා පුළුවන්ද ඈ මගේ සතුට 10න් 6යි ඒවා ප්‍රැක්ටිකල් නෑ එතකොට දැන් ඒ නිසා මේ වගේ ඒවා නිකන් අපිට කියන්න පුළුවන් තව ඔය ෂේප් එකක් වගේ එකක් හැඩය ෂේප් ඔය වගේ ඒවා මේ අපිට කියන්න බෑ මොනවා කියලාද නියුමරිකල් වැලියු එකකින් සංඛ්‍යාවකින් කියන්න බෑ ඒවා ඒ නිසා අපි ඒවට කියනවා ඒවා ගුණාත්මකයක් ගුණයක් මොකක් කරේ නැත්නම් ක්වොලිටි එකක් ගැන තමයි කතා කරන්නේ වගේ data හරිද එතකොට ඔන්න qualitative quantitative කියපුවාම ඊට වඩා ටිකක් වෙනස් වෙනවා quantitative කියපුවාම quantitative වලට එනවා මේ වගේ ඒවා ඒ කියන්නේ number එකකින් කියන්න පුළුවන් ඒවා හරිද අපි නිකන් ගත්තොත් එහෙම අපි හිතමු quantitative height එක මිනිස්සෙගේ උස height උස කියන්න පුළුවන් නිශ්චිතව සෙන්ටිමීටර මීටර අඩි වලින් කියන්න පුළුවන් ඊළඟට weight එක මිනිස්සෙගේ වෙන්න ඕනේ නැහැ මොකක් හරි item එක හරි weight එක බර තව මොනවාද උස බර ඔව් උස බර තව අපිට thickness එක ඒ කියන්නේ weight එක මේ width එක පළල thickness කියපුවාම ඕක අර ගොඩක් වෙලාට අර ඝනකම වගේ එකක් අපි ඊට වඩා වෙන එකක් ගමු දැන් හිතන්නකෝ මේවා මාක්ස් ලකුණු මොනවා හරි විෂයකට ලකුණු මාක්ස් ගණිතයට ලකුණු කීයද IT වලට ලකුණු කීයද ඒ වගේ සංඛ්‍යාත්මක වගේකින් පෙන්වන්න පුළුවන් ඒතර ඒ වගේ ඒවත් අපි quantitative නැත්නම් ප්‍රමාණාත්මක දත්ත ලෙස විග්‍රහ කරගන්න. එතකොට ලොකු කතන්දරයක් නෑ data එකක් ආකාර දෙකකට තියෙනවා qualitative and quantitative. හරි? එතකොට මේ ටිකත් අපිට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙනවා note down කරගන්න ඔය මුල් පාඩම් වලදී මුල් පාඩම තුලදී. හරිද? ඒ නිසා අපිට දත්ත ආකාර දෙකක් මෙලෙස පවතිනවා කියලා දාගන්න වෙනවා. Data can be two types හරි මොකක් හරි එහෙම ඕනෙත් නැහැ. නිකන් data කියලා දාගත්තා quantitative qualitative කියන එක දැම්මා. හරිද? ඒ විදිහට ওই ටික හැදෙන්න අවශ්‍ය වෙනවා. හරිද? හරි. ඊට පස්සේ අපි බලමු ඉස්සරහට තව මොනවද අපිට මේක කතා කරන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපිට තව කරන්න පුළුවන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් ගුණාත්මක තොරතුරක ලක්ෂණ වගේ දෙයක් දැනගෙන ඉන්න ඕන. හරිද? characteristics of characteristics of a quality information. හරිද? ගුණාත්මක තොරතුරක ලක්ෂණ අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන දේවල්. අනිවාර්යෙන් දැනගෙන ඉන්න වෙනවා. එතකොට දැන් ඒවා සාමාන්‍යයෙන් අපි කීපයක් ගැන කතා කරනවා. ඒ වගේ මූලික වශයෙන් අපි කතා කරනවා නිවැරදි බව වගේ එකක්. නිවැරදි බව. accuracy. accuracy. තව අපි ගත්තොත් කාලීන බව. කාලීන බව ඒක අපි කියන්න පුළුවන් timeliness. මම පැහැදිලි කරනවා ඈ. ඊළඟට සම්පූර්ණ බව.
completeness, completeness, අදාළ බව, relevancy, තව මොනවාද? තව එකක් තමයි cost effectiveness නැත්නම් පිරිවැයට සාධාරණ වීම. ඔය විදිය ටිකක් තියෙනවා. ඔය ටිකත් පොඩ්ඩක් දැනගෙන ඉන්න එක වැදගත්. හරිද? මොනවාද? accuracy, timeliness, completeness, relevancy and cost effectiveness. එහෙම නැත්නම් නිවැරදි බව, කාලීන බව, සම්පූර්ණ බව, අදාළ බව සහ පිරිවැයට සාධාරණ වීම කියන ඒවා දැනගන්න ඕන. දැන් ඔය පරණ සිලබස් වල එහෙමනම් ඔය පිරිවැයට සාධාරණ වීම නෙමෙයි පිරිවැය අවම වීම කියලා තමයි තිබ්බේ. හරිද? ඒ වුණාට මේ දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් දාලා තියෙන්නේ පිරිවැයට සාධාරණ වීම නැත්නම් cost effectiveness කියලා තමයි තියෙන්නේ. ඉස්සරලා තිබ්බේ low cost. එහෙම නැත්නම් පිරිවැය අඩු වීම කියලා එකක් තමයි තිබ්බේ. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. ඇයි කියලා මම කියන්නම්. දැන් ওই නිවැරදි බව කියන එක නිකන් දැන් මේ හැම එකම දැන් මේක අනිවාර්යෙන් note down වෙන්න ඕන. නමුත් ඊට අමතරව දැන් සාමාන්‍යයෙන් දැන් හැම මගුලම ලියා ගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් නිවැරදි බව accuracy කියපුවාම සමහර උන් ඕකේ හෙන හැලි දා එහෙම අවශ්‍ය නැහැ. අවබෝධය ඔළුවේ තියාගන්න ඕනේ මොකද්ද right මේ වගේ එකක් තමයි නිවැරදි බව කියලා කියන්නේ. එතන ප්‍රශ්නයක් දැකපුවාම ප්‍රැක්ටිකලි කල්පනා කරලා right මේක කියන්නේ මේ තොරතුරක නිවැරදි බව ගැන තමයි මේකේ කතා කරන්නේ. එහෙම නැත්නම් මෙතන කතා කරන්නේ information එකක accuracy එක ගැන කතා කරන්නේ. අන්න එහෙම දෙයක් ඔළුවට එන්න තමයි ඕනේ. වනපොත් කරන්න නෙමෙයි අපි ඇත්තට මේවා ඉගෙන ගන්න ඕන. හරිද? එහෙම වනපොත් කරන්න ඉගෙන ගත්තා නම් ඉතින් තේරුමක් නැහැ. එහෙනම් ඉගෙනීම අතහැරලා දාන්න ඕනේ. තේරුමක් නැති වැඩක්. මේ ඉගෙන ගන්න ඕනේ දේවල් තේරුම් ගැනීම සඳහා. ඊළඟට දැන් ඔතන ඔය දැන් නිවැරදි බව කියන එකට මම නිකන් කිව්වොත් එහෙම දැන් හිතන්න දැන් ඕගොල්ලෝ ගෙනියනවා ගෙදරට report එක. වාර විභාග ඉවරලා ගෙදරට report එක අරන් යනවා. ගෙදරට report එක අරන් යනකොට හදලා වෙනස් කරලා අරන් යනවා. හරිද? 70 90 වගේ හදාගෙන යනවා. හරිද? 14 94 වගේ හදාගෙන යනවා. වෙඩිය හදාගන්න. හරිද? ඇවරේජ් එක මාරු කරන්න අමතක වෙනවා. අනම්මනම් කරගෙන කොහොම හරි කෙල ගාලා මකලා හරි ගෙනියනවා. ඒවා ඉතින් ගෙවල් වලට නම් අහු වෙනවා. අහු වෙන්නේ නැති ගෙවලුත් ඇති. අපි හිතමු අහු වුණේ නැහැ කියලා. සූක්ෂම ලෙස වෙනස් කරලා ගෙනියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ගෙදරට පන්ති අන්තිම හැබැයි ගෙනියන්නේ පළවෙනියා වගේ. අරගෙන ගිහිල්ලා දීපුවාම ගෙදරින් හිතනවා රයිට් මූ හොඳට වැඩ කරලා තියෙනවා. මූ හොඳට පාඩම් කරනවා. එහෙනම් මේ මූ ගැන ආයෙ හොයන්න ඕනේ නැහැ. මූට තව ෆෝන් එකකුත් අරන් දෙන්න ඕනේ පව්. මූට අමතරව මේ මොන හරි පාඩම්මයි කරනවා ඇත්තේ. මේකට මේ පැයෙන් පැයට ගේම්ස් හරි ගහන්න ෆෝන් එකකුත් අරන් දෙන්න ඕනේ කියලා ඒකත් අරන් දෙනවා. ඇයි ඒ? දැන් report card එකක් කියලා කියන්නේ තොරතුරක්. ඇයි report card එක තොරතුරක් වෙන්නේ? report card එක තොරතුරක් වෙන්නේ report card එකේ තියෙන දත්ත එහෙම නැත්නම් data තමයි ඒ අදාළ විෂය සහ විෂයට අදාළ ලකුණ. සිංහල වලට 40යි. ආගමට 20යි. ගණන් වලට 2යි. විද්‍යාවට 5යි. ආන් ඒ වගේ මොනවද තියෙන්නේ? දත්ත තියෙන්නේ. යම්කිසි විෂයකට අදාළව ලබාගත් ලකුණු තනි වශයෙන් ගත්තාම මොනවද? data. දත්ත. එතකොට ඒක ගෙනහිල්ලා දෙනවා ගෙදරට. දෙන්නේ හැබැයි වෙනස් කරලා. දීපුවාම ගෙදරින් හිතනවා රයිට් මූ වැඩ කරලා. ඒකේ තියනවා නේද ඇවරේජ් එක සාමාන්‍ය එහෙම හදපේවා තියෙනවානේ. සාමාන්‍ය එහෙම හදලා අරන් තියෙන්නේ අර ටික එකතු කරලා බෙදලා එහෙම අරන් තියෙන්නේ. සෑහෙන ගේමක් දීලා හදලා තියෙන්නේ. ආන් ඒ වගේ සෑහෙන ගේමක් දීලා හදලා ගත්ත ඒවට අපි කියනවා තොරතුරු. ඒ කියන්නේ දැන් අර ටික එකතු කරලා මුළු එකතුව දානවා. දත්ත ටික එකතු කරලා මුළු එකතුව මොකද්ද? තොරතුරක්, ইনফෝමේෂන් එකක්. ඊට පස්සේ ඒ ටික බෙදනවා විෂයන් ගානේ. අන්න ආපහු සැරයක් තව සැරයක් ප්‍රොසෙස් කරනවා. ක්‍රියාවලියකට භාජනය වෙනවා. ඊට පස්සේ හම්බ වෙනවා ඒකේ
සාමාන්‍ය ලකුණ. ඒක මොකද්ද? සාමාන්‍ය ලකුණ කියලා කියන්නේ තොරතුරක්. සැකසීමට භාජනය වෙච්ච දත්ත තියෙන ඒ වගේ. එහෙනම් දැන් එහෙම කතා කරපුවාම දැන් තේරෙන්න ඕනේ ඒකෙන් හදපු ප්‍රගති වාර්තාව report card එක තොරතුරක් තියෙන්නේ. තොරතුරු තමයි ඒක සඳහන් වෙන්නේ. හැබැයි ඒක නිවැරදි නෑ. ඒක වෙනස් කරලා තමයි ගෙනහිල්ලා ගෙදරට දීලා තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා වැරදි තීරණ වලට එළඹෙනවා. මූ හොඳ එකෙක්. මේක වැඩ කරපු එකෙක්. මූ ගැන හොයන්න ඕනේ නෑ අපි. ඒ වගේ වැරදි අර්ථකථන වලට එනවා. ඒ නිසා තමයි ගුණාත්මක තොරතුරක්. එහෙම නැත්නම් quality information එකක් ඇතුලේ අනිවාර්යයෙන්ම මේ accuracy කියන එක තියෙන්න ඕන. accuracy නැත්නම් ඒක තොරතුරක් තමයි හැබැයි ගුණාත්මක quality එකක් නෙමෙයි. right? එහෙම ඔළුවේ දුවන්න ඕනේ වැඩේ. කාලීන බව කියලා කියන්නේ මොකද්ද? timeliness. දැන් මොකෙක් හරි අහනවා අපි හිතමු නිකන් මෙහෙම හිතමුකෝ අපි දැන් ඕන වෙනවා නුවර ටවුන් එකේ නැත්නම් කොහේ හරි ටවුන් එක ඉන්න සිංහල මිනිස්සු කොච්චරක් ඉන්නවද? මුස්ලිම් අය කොච්චරක් ඉන්නවද? ටැමිල්ස්ලා කොච්චර ඉන්නවද? වෙනත් ඒ තුනටම අයිති වෙන්නේ නැති වෙන කට්ටිය මිනිස්සු කොච්චර ඉන්නවද? එහෙම පොඩි වාර්තාවක් ඕන වෙනවා. ඒ වාර්තාව හදාගන්න කවුරු හරි මිනිහෙක් උස්සගෙන එනවා 1984 වගේ හදපු ජනසංගණන වාර්තාවක්. හරිද? population report එකක් අරගෙන එනවා 1984 වල. සෙට් වේද වැඩි. දැන් මේ 2026 84 එකක් උස්සගෙන ඇවිල්ලා 84 එකේ තියෙන දත්ත දැනට අදාළයිද? නෑ. එතකොට මේ 84 population report එක දත්තයක්ද තොරතුරක්ද? තොරතුරක්. information එකක්. ඇයි? ගෙවල් වල ඉන්න ගණන් එකතු කරලා දත්ත data අරගෙන එක ගෙදරක ඉන්න මිනිස්සු ගාන data එකක්. එහෙම ඒවා එකතු කරලා බෙදලා ඔක්කොම කරලා ජාතීන් වලට වෙන් කරලා හැම මගුලම කරලා වයස් වලට වෙන් කරලා ඔක්කොම කරලා හදපු report එකක් තමයි population report එක. එහෙනම් ඒක මොකක්ද වෙලා තියෙන්නේ? process data තියෙන්නේ ඒක ඇතුලේ. සකස් කරන ලද දත්ත තියෙන්නේ. එහෙනම් ඒක මොකක්ද? information එකක්. හැබැයි ඒක quality information එකක්ද? නෑ. අපිට ඕනේ වැඩේට ඒක timeliness නෑ. කාලීන නෑ. එහෙනම් අපි අනිවාර්යෙන් ගන්න ඕනේ ගිය අවුරුද්දේ අඩුම වශයෙන් ඊට කලින් අවුරුද්දේවත් වගේ. එතනින් එහාට අපි ගියොත් එහෙම අපිට timeliness නැති වෙනවා. ඒක ඔහේ population report එකක් ගෙනාවොත් ඒක information එකක්. නිකන් තොරතුරක්. ඒක quality information එකක් වෙන්නේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ වගේ ළඟපාත population report එකක් නම් තමයි මොකද ඒක කාලීන විය යුතුයි. අන්න උදාහරණ. ඊළඟ මොනවාද? සම්පූර්ණ බව. සම්පූර්ණ බව කියන්නේ මොකද්ද? information එකක් complete වෙන්න ඕනෙලු. information එකක් complete කියලා කියන එක අපි හිතුව මෙහෙම උදාහරණයක්. දැන් පන්තියක් තියෙනවා. ඒ පන්තියේ ඉස්කෝලේ පන්තියක් තියෙනවා. පන්තියේ ගුරුවරයා පන්ති බාල ගුරුවරයා හරි කවුරු හරි එයත් එක්ක සෙට් වෙලා ඉන්න ළමයිගේ විතරක් ලකුණු අරගෙන පන්ති 1 2 තෝරනවා. අපි හිතමු මැඩම්ට සාමාන්‍යයෙන් තේ හදලා දෙන ළමයි 20ක් විතර ඉන්නවා කියලා. හිතවත් ළමයි. එතකොට මේ 20 දෙනාට දෙනවා මොකද්ද? ඒ 20 දෙනාව විතරක් අරගෙන 1 2 3 4 හොයනවා. තව ළමයි 30ක් විතර නිකන් ඉන්නවා. ඒගොල්ලන්ගේ ලකුණු ගණන් ගන්නෑ මේ වැඩේට. එතකොට මොකද වෙන්නේ? සමහර දත්ත අරගෙන නැහැ. සමහර ළමයිගේ දත්ත අරගෙන නැහැ. ඒ ළමයිව අයින් කරලා දාලා ඒගොල්ලෝ වැඩක් නැහැ. කොහොමත් වැඩ කරන්නේ නැති ඔවුන්ගේ කොහොමත් මේ විශේෂ ලකුණක් තියෙන විදිහක් නැහැ කියලා උන් අයින් කරලා දාලා අර බ්‍රයිට් කේස් ටිකේ විතරක් එකතු කරලා ගන්නවා. ඒ වුණාට ඇත්තටම ගත්තොත් සමහරට එතන ඉන්න පුළුවන් අර අයින් කරපු කොටේ ඉන්න පුළුවන් ඊට වඩා ලකුණු ගත්ත ළමයි. ඒ නිසා මොකද වෙන්නේ? අර ගන්න තොරතුරේ මොකක්ද නැත්තේ? කම්ප්ලීට්නස් එක නැහැ. සම්පූර්ණ බව නැහැ. සමහර ඒවා අයින් කරලා සමහර data වලින් විතරයි ෆයිනල් ඉන්ෆර්මේෂන් එක හදලා තියෙන්නේ. පළවෙනියා මෙයා, දෙවෙනියා මෙයා, තුන්වෙනියා මෙයා කියලා හදලා තියෙන්නේ. එහෙන් මෙහෙන් සමහර කට්ටිය අයින් කරලා. අන්න කම්ප්ලීට්නස්. එහෙනම් පන්තියේ ළමයි ඔක්කොම එකතු කරලා මේ ගන්න ලකුණේ සහ පළවෙනියා දෙවෙනියාගේ තමයි කම්ප්ලීට්නස් තියෙන්නේ. ඊළඟට ගත්තොත් අදාළ බව රෙලෙවන්සි. දැන් මම ළමයෙක්ගෙන් අහනවා උදාහරණයකට ඔයාට අපි හිතමු පහුගිය වාර විභාගයේ අපි හිතමු
ඒක ටයිම්ලිනස් කියන එකත් එක්කත් එකට වගේ යනවා. නමුත් මම කියන්නම් දැන් ඒකට මේ දෙකටම ගැලපෙනවා ඒක. දැන් අපි හිතමු නිකන් මෙහෙම දෙයක්. දැන් අපි ළමයෙක්ගෙන් අහනවා ඔයාගේ ගිය අවුරුද්දේ ඔයා ගේ මේ විෂයන් වල සාමාන්‍ය කීයද? අපි හිතමු 12 වසරේ ළමයෙක්ගෙන් අපි අහනවා 12 අන්තිම වාරෙදී ඔයාගේ දැන් මේ අවුරුද්දේ මේ සබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට්ස් වල ඇවරේජ් එක කීයද? ඒතකොට ළමයෙක් කියනවා එයා 6 වසරේ ඉන්නකොට එයා ගත්ත ඇවරේජ් එකක්. නැත්නම් එක වසරේ සල්මල් පන්තිය වගේ ඉන්නකොට ගත්ත ඇවරේජ් එකක් කියනවා. 95යි 90යි ආන් ඒ වගේ කියනවා. එතකොට ඒක එකක් තමයි ඒක කාලින නැහැ. අනිත් එක තමයි ඒක අදාළ නැහැ. අදාළ වෙන්නේ මට 12 වසරේ ඒවා. මට අදාළ වෙන්නේ 12 වසරේ ඒවා. ඌ කියන්නේ එක වසරේ ඒවා. සෙට් වෙන්නේ නැහැ. ආන් ඒ වගේ කතන්දරයක් වුණොත් එහෙම අපි කියන එක ইনফরমේෂන් එකක් තමයි ඒකගේ ඇවරේජ් එක. හැබැයි ඒක ක්වොලිටි ইনফরমේෂන් එකක් නෙමෙයි. මොකද ඒක මූ අදාළ එකක් නෙමෙයි මූ කියන්නේ. වෙන මොකද්ද මනු කියවීමක් කරන්නේ මූ. ඊළඟට පස්වෙනි එක ගත්තොත් එහෙම පිරිවැයට සාධාරණ වීම cost effectiveness. දැන් ඔකට හොඳම උදාහරණයක් දෙන්න පුළුවන් මෙහෙම එකක්. දැන් හිතන්නකෝ අපි හිතමු cost effectiveness. දැන් රටක ජනාධිපති කෙනෙක් තෝරන එකත් ইনফরমේෂන් එකක් තමයි. ඒ රටේ වැඩිපුරම ජනප්‍රියභාවය මිනිසුන්ගේ වැඩිම මනාපයක් තියෙන්නේ කාටද? කවුරු මෙයා ජනාධිපති වුණොත් හොඳයි කියලා හිතන්නේ කවුරු ගැනද? අන්න ඒ විදිහේ එකක් මේක. එතකොට කරන්නේ ඒක එක එක්කෙනාගේ දත්ත කියන්නේ මොනවද? එක එක්කෙනෙක්ගේ ඡන්දයක් දත්තයක්. ඩේටා එකක්. එතකොට ඒවා එකතු කරගන්න. එකතු කරගෙන ගණන් කරලා ඔක්කොම කරලා මෙයා තමයි ජනාධිපති කියලා අන්තිමට ইনফরমේෂන් එකක් දෙනවා. දැන් ইনফরমේෂන් එකක් දුන්නා කියලා දැන් හිතන්නකො පිරිවැය කොච්චර යනවද සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හිතන්න සාමාන්‍යයෙන් කීයක් විතර යනවද මේ සල්ලි වලින් ජනාධිපතිවරණයක් කරන්න? අපි හිතමු කෝටි 2000ක් කියලා. හරිද? කෝටි 2000ක් කියලා හිතමු. කෝටි 2000ක් යනවා කියලා හිතමු. එතන කෝටි 2000ක් යනවා නම් හරිද? කෝටි 2000ක් යනවා නම් කෝටි 2000ක් යනවා නම් කෝටි 2000ක් යනවා නම් ඕකේ මොකද්ද වෙන්න ඕනේ? හොඳ ජනාධිපති කෙනෙක් එන්න ඕනේ. දැන් අපි හිතමු කෝටි 2000ක් හෝ 1500ක් කීයක් හරි වියදම් කරලා ජනාධිපති කෙනෙක් පත් වුණාට පස්සේ ඌ පිස්සු ගේනවා. පැහැදිලිද? ඌ හරියට රට කරන්නේ නැහැ. හරිද? ඒ වගේ එකක් වෙනවා. එතකොට අර ගත්ත තොරතුර පිරිවැයට සාධාරණයිද? cost effectiveද නෑනේ. ලොකු cost එකක් වියදම් කරලා නිකන් පුස්සක් එළියට ගෙනෙලා තියෙනවා. වැඩක් නෑ. එතකොට නමුත් දැන් හිතන්නකෝ දැන් ඕක ඒ වගේ එකක් තමයි ඔය කියන්නේ. දැන් හිතන්නකෝ නමුත් මෙහෙම කතන්දරයක්. දැන් ඉස්සර සිලබස් එකේ ඕක තිබ්බේ පිරිවැය අවම වීම කියලා. නැත්තම් low cost. તો low cost වගේ එකක් කිව්වොත් එහෙම මේක කවදාවත් කරන්න වෙන්නේ නැහැ. ප්‍රෙසිඩෙන්ටල් ඉලෙක්ෂන් එකක් කරන්නම වෙන්නේ. ඇයි? කෝටි 1000ක් 2000ක් යනවා. ඒ යන ගාන වැඩි කියලා පිරිවැයක් අධික පිරිවැයක්නේ. තොරතුරු ගන්න නැතුව නිකන් බලාගෙන ඉන්නවා. તો රටකට නායකයෙක් නැහැ. එහෙනම් ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒ නිසා අපි යන මුදල ගැන සලකන්නේ නැහැ මෙතනදී. දැන් අලුතෙන් අපි බලන්නේ ඒක කොච්චර දුරට ඉෆෙක්ටිව්ද? කොච්චර දුරට අපිට ඒක සාධාරණ ප්‍රතිඵලයක් හම්බ වෙනවද කියන එක තමයි බලන්නේ. හරිද? ඉතින් ඒ කතන්දරත් එක්ක මම හිතනවා ඔයගොල්ලන්ට ওই කරුණු පහ පැහැදිලි වෙනවා කියලා. ඒ වගේ දල අවබෝධයක් තියාගත්තාම ඇති. නෝට් හැරි දාගෙන කටපාඩම් කරගෙන උඩබිම බලාගෙන ගාථා පාඩම් කරනවා වගේ ඕවාගේ වචනෙන් වචනේ පාඩම් කර කර එහෙම මගුලක් නටන දෙයක් නැහැ. මේක තනිකරම ඔලුවට දාගන්නයි තියෙන්නේ. සාමාන්‍ය ඔලුවේ තියාගන්න. හරිද? හරි. ඊළඟට අපි යමු. තව ටිකක් ඉස්සරහට. එතන ඊළඟට අපි යමු මම කියන්නම් මෙන්න මේක. මොකද්ද? අපි හිතුවොත් එහෙම අපි හිතමුකෝ මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. දත්ත ජීවන චක්‍රය කියලා එකක් තියෙනවා.
දත්ත ජීවන චක්‍රය කියලා එකක් තියෙනවා. ඒකට අපි කියනවා life cycle of data. Life cycle of data. එතකොට දැන් මේකෙදි සාමාන්‍යයෙන් අපි පොඩි කරුණු තුනයි දැනගන්න ඕනේ. එකක් තමයි creation of data. එහෙම නැත්නම් දත්ත නිර්මාණය. Creation of data, managing data, නැත්නම් management of data. Management of data. දත්ත කළමනාකරණය කියලා කියනවා අපි. ඊට අමතරව delete obsolete data. එතන දැන් මේ කොටස් ටික තමයි තියෙනවා. මේක දල වශයෙන් ඔයගලන්ට පැහැදිලි කරන්න. creation of data වලින් එනවා management of data වලට. එතනින් එනවා delete obsolete data වලට. නැවතත් creation of data. දැන් හිතමු අපි ජන සංගණනයක් කරනවා. නැත්නම් population calculation එකක් කරනවා. කරනකොට අපි හිතමු මේක අපි කරන්නේ 1980 දී කියලා. දැන් අපි මේ වෙලාවේ අපි හිතන්න ඕනේ අපි දැන් 1980 ඉන්නවා. ඒතර දැන් අපි 1980 කියන අවුරුද්දේදී මොකද්ද කරන්නේ? ගෙවල් ගානේ ගිහිල්ලා අපි මේ ගෙදර කී දෙනෙක් ඉන්නවද? කී දෙනෙක් වැඩ කරනවද? හරිද? එතකොට පොඩි ළමයි කීයද? ළමයි කීය වසරේද ඉන්නේ? එතකොට කවුද වැඩ කරන කෙනා? කවුද ගෙදර ඉන්න කෙනා? ගෙදර ආදායම කොයි වගේද? ඔය හැම data එකක්ම ගන්නවා. දත්තයක්ම ගන්නවා. එතකොට අපි ඕකට කියනවා දත්ත නිර්මාණය කියලා. ඒ ගත්ත data ඊට පස්සේ අපි manage කරනවා. manage කරන විදිය ගැන මම නැවත ආයෙ උගන්වන්නම්. ඒකත් පියවර කීපයකින් අපි ඉගෙන ගන්න තියෙනවා වෙනමම. මම මේකත් එක්ක පටලන්නේ නැතුව කියලා දෙන්නම්. දැනට හිතා ගන්නකො ඒ ටික process කරනවා කියලා. නැත්නම් සකසනවා කියලා. ඒ ටික process කරලා ඉවර වෙලා අපි හදනවා අවසානයේදී මොකද්ද මේ process කරාට පස්සේ මොකද්ද මේකෙන් ඇති වෙන්නේ අන්තිමට? මේකෙන් හැදෙනවා නේද output එකක්. මෙයාගෙන් හැදෙනවානේ අවසානයේදී output එකක් නැත්නම් ප්‍රතිදානයක්. මොකක්ද ඒක? population report එකක්. නැත්නම් ජනසංගණන වාර්තාවක් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙච්ච එක 1980 වෙනි මේක අපි දැන් කරේ. තව අවුරුදු 100ක් විතර ගියාට පස්සේ 100ක් යන්න ඕනෙත් නැහැ. ඉතින් දැනටමත් ඔක ලොකු කතන්දරයක් නැහැ. තව අවුරුදු 100ක් විතර ගියාට පස්සේ ඕක අපිට වැඩක් තියනවාද ඒක ආපහු? වැඩක් නැහැ. එතකොට වැඩක් නැති වෙච්ච ගමන් මේක තොරතුරක් නෙමෙයි. ඒක වැටෙනවා obsolete data එකක් බවට. sorry obsolete data එකක් නැත්තම් අභාවිත දත්තයක් බවට වෙනස් වෙනවා. කවුද අභාවිත දත්තයක් නැත්තම් obsolete data එකක් බවට convert වෙන්නේ? මෙතනින් manage කරලා process කරලා අන්තිමේට output කරපු එක දවසකදී අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙච්ච එක දවසකදී ඒක quality information එකක් වෙච්ච ගුණාත්මක තොරතුරක් වෙච්ච යමක් තමයි යම්කිසි කාලයකදී අභාවිත දත්තයක් නැත්තම් obsolete data එකක් බවට පත් වෙන්නේ. හරිද? එහෙමපත් වුණාට පස්සේ ඒක අපි අයින් කළා දානවා. ආයෙ තවදුරටත් තියාගෙන වැඩක් නැහැනේ. අයින් කළා දාන්න. ඒක අයින් කළා දාන්න. අයින් කළා දැම්මට පස්සේ එහෙමයි කියලා අලුතෙන් ආයෙ data හැදෙන එක නවතිනවද? ඒ මම කියන අවුරුද්දේ අපි හිතමු 2100 දී කියලා. 2100 දී ආයෙ population report එකක් හදන්න ඕන වුණාම ආයෙ data අලුතෙන් හැදෙනවා. ඒ අවුරුද්දට අදාළ. ආයෙව manage කරලා ආයෙ output එකක් හදලා ආයෙ report එකක් හදනවා.
හැබැයි මේ report එකේ තියෙන information ටික තව අවුරුදු 100ක් ගියාම වැඩක් නැති වෙනවා. එතකොට ආයෙත් ඒවා obsolete data නැත්තම් අභාවිත දත්ත බවට පත් වෙනවා. එතකොට ඒවා ආයෙ ඉවත් කරනවා. ආයෙ දවසක ආයෙ නිර්මාණය වෙනවා. ඕක කවදාවත් නැවතින්නේ නැහැ. ඕක මම එක උදාහරණයකින් කිව්වේ. දැන් ඔය පන්ති කරන ආයතනයක් ගන්නකො. පන්ති කරන ආයතනයක් ගත්තාම ළමයෙක් ඇවිල්ලා රෙජිස්ටර් වෙනවා. රෙජිස්ටර් වුණාම අන්න දත්තයක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඌව මැනේජ් කරන ඌ පන්ති ගාස්තු ගෙව්වද කවද්ද ආවේ නැත්තේ එහෙම මැනේජ් වෙනවා. ඕක අවුරුදු 6 වසරෙන් ඇවිල්ලා 11 වසර වෙනකන් හිටියා කියමුකෝ. නැත්නම් 13 වෙනකම් අවුරුදු 7ක් 8ක් ඉන්නකම් මැනේජ් වෙනවා. ඊට පස්සේ මූ 13 දී ඊළඟට ඉවර වෙලා මූ යනවා කොහේ හරි. ගියාට පස්සේ අවුරුදු 2-3කින් බලනකොට මේකේ දැන් නැති වුණුත් ඉන්නවා කියලා අපි දවසක උගේ data එක අයින් කරලා දානවා. අන්න obsolete data එකක් එතකොට ඒක. මැනේජ් වෙන කාලේ ඒක හොඳට output කරන information. අන්තිමේට මෙතනදී වැඩක් නැති වුණාම ඌ ගියාගෙන් පස්සේ obsolete data එකක්. අභාවිත දත්තයක් බවට පත් වෙනවා. අයින් කළා දාන්න. ඊට පස්සේ ඔන්න අලුතෙන් ආපහු ළමයි එනේ උගේ ඒවා නිර්මාණය වෙනවා. ඉතින් ඒ වගේ පැහැදිලිතාවයකින් ඕක දැනගත්තා නම් ඇති. ඕක තමයි data එකක් කැරකෙන cycle එක. ඉතින් මේකට අපි roughly කියනවා මොකද්ද? දත්ත ජීවන චක්‍රය නැත්තම් life cycle of data කියලා. ඉතින් මේකත් ඉතාම වැදගත් වෙනවා ඕගොල්ලන්ට විභාගෙදි ප්‍රශ්න හැදෙන තැනක්. ඒතර ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ වගේ එකකුත් තමන්ගේ නෝට් එකේ හරි විදියට දාගන්න life cycle of data එහෙම නැත්තම් දත්ත ජීවන චක්‍රය කියන්නේ මොකක්ද කියලා ඉවරයි. හරිද? ඔය විදිහේ කතන්දරයක් තමයි තියෙන්නේ. right. එතකොට දැන් අද මම සාමාන්‍යයෙන් මේකේ ප්‍රවේශය ගත්තේ. ප්‍රවේශය අරගෙන අපි කතා කරා මූලික කරුණු data එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊට අමතරව information එකක් කියලා කියන්නේ මොකක්ද කතා කරා. හරි ඊට පස්සේ quality information එකක ලක්ෂණ කතා කරා. ඊළඟට දත්ත qualitative quantitative ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වශයෙන් ආකාර දෙකකට බෙදෙනවා කියලා කතා කරා. සහ ඊළඟට අපි දත්ත ජීවන චක්‍රය සම්බන්ධයෙන් කතා කරා. එතකොට අද අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මම මේ management of data සම්බන්ධයෙන් වෙනමම නැවත ඊළඟ දවසේ session එකේදී කතා කරනවා ඒකේ කොටස් ටික මොනවද ඒක කොහොමද වෙන්නේ කියන එක ගැන. අද මම මෙතන අවසාන වශයෙන් කතා කරනවා golden rule of information කියලා වැදගත් කතන්දරයක් තියෙනවා. golden rule of information. එහෙම නැත්නම් අපි ඔකට කියනවා ඔතන ඔය මෙන්න මේ වගේ එකක් එන්නේ තොරතුරු සඳහා වන ස්වර්ණමය රීතිය. ස්වර්ණමය golden කියන්නේ ස්වර්ණමය රීතිය. දැන් මොකද්ද කියලා එක හඳුනාගමු. දැන් ඒක පොඩි ප්‍රස්තාරයකින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මම මේ වගේ ප්‍රස්තාරයක් ඇන්දොත් මම උඩට දානවා value. එහෙම නැත්නම් වටිනාකම. මේ පැත්තට දානවා time. කාලය. හරිද? ඕකේ chart එක ඇඳෙන්නේ මේ වගේ. ඔන්න ඔය වගේ තමයි ඕක ඇඳෙන්නේ. දැන් ඔතන කියන කතන්දරේ තමයි time එක බිඳුව වෙනකොට කාලය ශුන්‍යගේ තියෙනකොට එහෙම නැත්නම් කාලය බිඳුවයි කියලා කියන්නේ කිසියම් තොරතුරක් නිර්මාණය වූ අවස්ථාව. දැන් අපි හිතමු ඕම යනකොට ඔය කොහේ හරි තැනක බස් එකක් පෙරලෙනවා. දැන් ඕගොල්ලන්ට මේ මතක ඇති මේ පහුගිය යුගයේදී බස් කීපයක්ම පෙරළුණා. හැබැයි ඔන්න ඒක හොඳ උදාහරණයක්. බස් එක පෙරළුණ ගමන් මොකද වෙන්නේ? අන්න එනවා බ්‍රේකින් නිවුස් එනවා. යන Facebook එකේ යන්න නැහැ ඔක්කොම හැමතැනම මේ වැළපෙනවා. ඊළඟට Instagram, TikTok කොහෙ ගියත් එව්වම තමයි පෙන්වන්නේ. රෑ ප්‍රවෘත්තිත් පෙන්වනවා, දවල් ප්‍රවෘත්තිත් පෙන්වනවා, පැය ප්‍රවෘත්තිත් පෙන්වනවා, උදේට කද්දිත් පෙන්වනවා, දවල්ට කද්දිත් පෙන්වනවා, රෑට බුදියද්දිත් පෙන්වනවා, හැමතැනම පෙන්වනවා.
පත්තරවල මුල් පිටුවල යන හැමතැනම යනවා. මොකද්ද වෙච්ච ගම? ඊට පස්සේ ඕන සතියක් දෙකක් තුනක් හතරක් යනකොට ඕකේ වටිනාකම අඩු වෙමින් යනවා. දැන් වෙච්ච දවසේ පළවෙනි ප්‍රවෘත්ති විදිහට පෙන්නපු එක දවස් 3-4ක් යනකොට ප්‍රවෘත්තියෙත් නැහැ. සමහරට ප්‍රවෘත්තියේ අස්සක නිකන් මේ අර ලුහුඬු පුවත් කියලා ඉස්සර ගියේ. දැනුත් මං හිතන්නේ යනවා ඒ වගේ අර ප්‍රවෘත්ති ටික ඔක්කොම සමරයිස් කරලා පොඩි පොඩි ඒවා ටිකක් එක ළඟ කියාගෙන යන්නේ. ආන් ඒ වගේ තැනකට වැටෙනවා. අන්තිමේට පත්තරවලත් නැහැ කොහෙවත් නැහැ. මිනිස්සුන්ට ඊට පස්සේ පොඩි නිකන් මතකයක් තියෙනවා ආන්න එහෙම එකක් වුණා වගේ. මේ කොතන කිව්වත් බලන්නකො මේ යට කාලයත් එක්ක ගිහිල්ලා සතියක් මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් ගියාට පස්සේ නැතිම වෙලා යන්නේ නැහැ වටිනාකම. යම් මතකයක් තියෙන හැබැයි ඒක ඒකාකාරී අවම මට්ටමක තියෙන්නේ. ඒකාකාරී අවම මට්ටමක තියෙන්නේ. ඊට පස්සේ මතකයි ඔව් බස් එකක් පෙළුණා නේද? කීයක් මැරුණාද දන්නේ නැහැ. හැබැයි එදා මතක තිබ්බා කීයක් මැරුණාද කියලා. අද මතක නැහැ. කොතනද හරියටම පෙරළුනේ? එදා මතක තිබුණා අද මතක නැහැ. ඒ වගේ. එතකොට ඕක මතකයි. හැබැයි ඉන් ඩීටේල් මතක නැහැ. ඒ කියන්නේ වටිනාකම අඩු වෙලා යනවා. එතකොට ඕනම තොරතුරක් සඳහා ජීවිතේ මේ ස්වභාවය තමයි ඕක. ඕනම තොරතුරක මේක තමයි කතන්දරේ. මොකද්ද වෙන්නේ? නිර්මාණය වූ අවස්ථාවේම වටිනාකම වැඩි කාලයත් සමග ක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා නැති වෙන්නේ නැහැ. ඒකාකාරී අවම මට්ටමක පවතින එක තමයි වෙන්නේ. ඕකට අපි කියනවා golden rule of information නැත්නම් තොරතුරු සඳහා වන ස්වර්ණමය ප්‍රීතිය කියලා කියනවා. හරිද? එතකොට මේකත් ඕගොල්ලෝ නෝට් එකක් දාගන්න එක හොඳයි. golden rule of information කියලා දාලා. හරිද? right පොඩි දෙයක් ඕක ඇඳ ගන්න පුළුවන්. එතකොට මම හිතනවා අද පාඩමත් එක්ක ඕගොල්ලෝ පොඩි නෝට් එකක් දාගත්තා. එතකොට අපි හිමීට යමු. ඒ කියන්නේ මහා හදිසියෙන් ඔක්කොම දාගෙන ඔලුවට දාගෙන විකාරණට යන දෙයක් නැහැ. හිමීට යන්න ඕන. ඒ ඔලුවට දාගන්න ස්වල්ප දේ හරියට ඔලුවට වැටෙනවා නම් ඇති. හොඳටම ඇති. හරිද? ඒක ඔයගොල්ලන්ට ඉස්සරහට යනකොට තේරෙයි. මහා ලොකු කතන්දර නෙමෙයි. ඔලුවට දාගන්න දේ අර හරියට ඔලුවට දාගත්තා නම් ඇති වනපොත් කිරීමකින් තොරව. ඒ නිසා ඒ විදිහට යමු. ඒතර අද මම මේ වැඩේ මෙතනින් අවසන් කරලා තියෙනවා. මේකේ යම් තැනකට අපි ඉවර කරලා තියෙනවා මුල් පාඩමේ. ඒතර මෙතනින් ඉස්සරහට අපි යනවා සහ මේකට අදාළ යම් යම් මගේ නිර්මාණය වෙච්ච නිබන්ධන සහ ටියුට් වෙනම තියෙනවා. මම වෙනම දෙන විදියක් ගැන කියන්නම්. ඒ හැරුණාම මෙතන පාඩම වෙලාව තුලදී අපි වෙනම නෝට් එකක් මෙතන නිර්මාණය කරගෙන යනවා ශිෂ්‍යයාගේ පරිශීලනයේ උදෙසා. හරිද? ඒතර ඒ ටික තමයි කතා කරගන්න තියෙන්නේ. එහෙනම් අපි මෙතනින් ඉස්සරහට ඊළඟ දවසේ නැවත හම්බෙමු. දිගටම මේ ටයිම් එකේ මේ වැඩේ යනවා. එතකොට මේ කතන්දරය බලලා මේ ටික නෝට් ඩවුන් කරගෙන යන්න ඕන. ICT කියන විෂයත් එක්ක ඕනම ළමයෙකුට එකතු වෙන්න පුළුවන්. මම මේ පාඩම පටන් ගද්දිත් කිව්වා. ඒ නිසා ඒ ගැනත් හොඳට කල්පනා කරලා අනාගතය සම්බන්ධයෙන් කල්පනා කරලා තීරණයක් ගන්න ඕන. විෂයත් එක්ක ගියොත් ලොකු ගමනක් යන්න පුළුවන්. එහෙනම් ලබන සතියේත් හම්බෙමු. එතෙක් ඔබට ජය. Thank you.